අලියා ගන්න පාරිසරික මතවාද. පාරිසරික මතවාද. පාරිසරික මතවාද. ලියාගන්න ICT වල ප්‍රධාන පාරිසරික මතවාද නැත්නම් පාරිසරික ගැටලුව වන්නේ ප්‍රධාන පාරිසරික ගැටලුව වන්නේ ඊ අපද්‍රව්‍ය ඊ-වේස්ට් පරිසරයට මුදා හැරීම වේ. ඊ අපද්‍රව්‍ය නැත්නම් ඊ-වේස්ට් පරිසරයට මුදා හැරීම වේ. ඕම් පුතේ ඊ-වේස්ට් පරිසරයට මුදා හැරීම වේ. මෙන්න මේ ඊ-වේස්ට් හින්දා ආසනික්, කැඩ්මියම්, ක්‍රෝමියම් වගේ අහිතකර මූලද්‍රව්‍ය පරිසරයට එකතු වෙනවා. ලියා ගන්න. මෙම ඊ අපද්‍රව්‍ය නිසා ආසනික්, කැඩ්මියම් මෙම ඊ අපද්‍රව්‍ය නිසා ආසනික්, කැඩ්මියම්, බෙරිලියම්, ලෙඩ්, ආසනික්, කැඩ්මියම්, බෙරිලියම්, ක්‍රෝමියම්, ලෙඩ්, ආසනික්, කැඩ්මියම්, බෙරිලියම්, ලෙඩ්, ක්‍රෝමියම් වැනි අහිතකර මූලද්‍රව්‍ය පරිසරයට එකතු වේ. වැනි අහිතකර මූලද්‍රව්‍ය පරිසරයට එකතු වේ. එම නිසා අහිතකර මූලද්‍රව්‍ය පරිසරයට එකතු වේ. එම නිසා මධ්‍ය ස්නායු පද්ධතියට හානි වීම කමාදාල ලියන්න පුතේ. මධ්‍ය ස්නායු පද්ධතියට හානි වීම, සමේ අසාත්මිකතා ඇතිවීම, මධ්‍ය ස්නායු පද්ධතියට හානි වීම, සමේ අසාත්මිකතා ඇතිවීම, වකුගඩු ආශ්‍රිත ගැටලු ඇතිවීම, DNA විකෘති වීම ආදිය දැකිය හැක. DNA විකෘති වීම ආදිය දැකිය හැක. DNA විකෘති වීම ආදිය දැකිය හැක. පුතේ පොඩ්ඩක් බෝඩ් එක බලා ගන්න. DNA විකෘති වීම ආදිය දැකිය හැක. මොකද්ද මේ ඊ අපද්‍රව්‍ය කියන්නේ? භාවිතා කරන්න බැරි විදුලි උපකරණ. පරිගණක, මොනිටර්, ප්‍රින්ටර් වැනි. භාවිතා කරන්න බැරි. තම ක්‍රියාකාරී කාලය අවසන් වුණු. වෙන රටවල් කරන්නේ මෙහෙම. ක්‍රියාකාරී කාලය අවසන් වෙන්න කලින් ඒගොල්ලෝ හොඳම performance තියෙන කාලය ඒවා පාවිච්චි කරලා වෙන රටවල් වලට යවනවා අඩු ගානට. ඒක නෝයි අපි පාවිච්චි කරන රට පාවිච්චි කරපු ලැප්ටොප් ගගා මෙහි තියෙන්නේ. රට පාවිච්චි කරපු ෆොටෝකොපි මැෂින්. එතකොට කැඩෙන්නේ ඒ රටේ නෙවෙයි අපේ රටේ. එතකොට ඒ රටට නෙවෙයි ඒක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් උනේ අපේ රටට. අන්න ඒ වගේ උඩර වැටි දානවා. ඒගොල්ලෝ තොගේට එවනවා. ඩුබායි, සිංගප්පූර් ඒ වගේ රටවල් වලින් කෙටි කාලයක් පාවිච්චි කරලා
කැඩෙන්න වගේ ඒගොල්ලෝගේ සක්‍රිය හොඳ කාලේ පාවිච්චි කරලා අනිත් කාලවල වල එවනවා. හරි. පුතේ මේ සඳහා මෙන්න මේ සංකල්ප දෙක පාවිච්චි කරන්න පුළුවන් මේකේ හානිය අඩු කරන්න. එක හරිත පරිගණනය. හරිත පරිගණනය. අනිත් එක 3R සංකල්පය. 3R සංකල්පේ 5R එහෙමත් තියෙනවා. ඕගොල්ලෝ 3R දැනගත්ත නම් ඇති. එකක් ප්‍රතිචක්‍රීකරණය රීසයිකල් අනිත් එක නැවත භාවිතය reuse අනිත් එක reduce භාවිතය අඩු කිරීම. reduce හරිත පරිගණනය කියන්නේ අහගන්න. ඉස්සර ලියන්න ඉන්නකෝ. මෙම පාරිසරික හානිය අවම කිරීම සඳහා පහත සංකල්ප දෙක භාවිතා කරයි. මෙම පාරිසරික හානිය අවම කිරීම සඳහා පහත සංකල්ප දෙක භාවිතා කරයි. එක හරිත පරිගණනය ඒ යටතේ ලියානෙමු හරිත පරිගණනය green computing පුතේ අහගන්න මොනවද මේ green computing කියන්නේ මේක අහන්න පුළුවන් දෙයක් පරිසර හිතකාමී හා කාර්යක්ෂම අයුරින් පරිගණක සම්පත් භාවිතා කරනවා නම් අන්න ඕකට කියන්නේ green computing පරිසර හිතකාමී හා කාර්යක්ෂම ඔන්න key point එක ලියා ගන්න පරිසර හිතකාමී හා කාර්යක්ෂම ලෙස පරිගණක සම්පත් භාවිතය හා මෙහෙයවීම පරිසර හිතකාමී හා කාර්යක්ෂම ලෙස පරිගණක සම්පත් භාවිතය හා මෙහෙයවීම හරිත පරිගණනයයි. පරිසර හිතකාමී හා කාර්යක්ෂම ලෙස පරිගණක සම්පත් භාවිතය හා මෙහෙයවීම හරිත පරිගණනයයි. මේ සඳහා ඔබට මේ යටතේ හරිද? පරිසර හිතකාමී නිර්මාණ හදනවා. පරිසර හිතකාමී නිෂ්පාදන කරන උදාහරණයක් දැන් ඔය කරන්නේ මේ ඉක්මනින් දි รา පත් වන නිෂ්පාදන පොලිතින් අරවමයෝ එතකොට ඒකනේ යෝගට් කප් එක තාමත් ප්ලාස්ටික් විදියට හදලා කොස්ට් එක ටිකක් වැඩි හින්දා වෙන්න ඇති හැන්ද ලී වලින් හදන් කොළ වලින් හදන් හිතකාමී නිෂ්පාදන අය හිතකාමී නිර්මාණ කියන්නේ ඔය ඉලෙක්ට්‍රික් වෙහිකල් වගේ ඒවා අය හරිත බැහැර කිරීම. ලියා ගන්න මේ සඳහා පහත කරුණු මූලික කරගනි. 1 හරිත නිර්මාණ 2 හරිත නිෂ්පාදන 3 හරිත බැහැර කිරීම. මේ සඳහා පහත කරුණු භාවිතා කරයි නැත්නම් පහත ක්‍රියාමාර්ග භාවිතා කරයි. මේ සඳහා පහත ක්‍රියාමාර්ග භාවිතා කරයි 1 හරිත නිර්මාණ 2 හරිත නිෂ්පාදන 3 හරිත බැහැර කිරීම. හරිත නිර්මාණ හරිත නිෂ්පාදන හරිත බැහැර කිරීම. අන්තිම එක 3R සංකල්පය ඒ යටතේ ලියන ප්‍රතිචක්‍රීකරණය රීසයිකල් නැවත භාවිතය රීයූස් භාවිතය අඩු කිරීම රෙඩියුස් අංක 2 3R සංකල්පය ඒ යටතේ ප්‍රතිචක්‍රීකරණය නැවත භාවිතය අඩු කිරීම ප්‍රතිචක්‍රීකරණය නැවත භාවිතය අඩු කිරීම
හරි. අන්තිම එකත් ලියලම ඉවර කරමු. එතකොට පාඩම ඉවරයිනේ පුතේ. ලබන සතියේ ඔන්ලයින් එක්සෑම් එකක් තියෙනවා. මතක තියාගන්න. මේ ටයිම් එකක් ඇතුලේ ලබන සතියේ චූටි මාතෘකා තව දෙකක් දෙන්න තියෙනවා. බලපත්‍ර සහිත මුදුකාංග සහ මේ පාඩමේ අත්‍යවශ්‍ය බලා ගන්න ඕන කොටස් ටික. ඒ පොඩ්ඩ දුන්නට පස්සේ එක්සෑම් එකක් තියෙනවා. හොඳේ. මතක තියාගන්න මම ගෲප් එකටත් දාන්නම්. දැනට උගන්නපු සියල්ලම මම YouTube channel එකේ දාලා තියෙනවා. අද එකක් දානවා. එතකොට ඒවා අවශ්‍ය තැන් බලා ගන්න, නෝට් සම්පූර්ණ කරගන්න, විභාගයට ලෑස්ති වෙන්න. හරි. ලියා ගන්න ආර්ථික මතවාද. ආර්ථික ගැටලු. ඊට කලින් පොඩ්ඩක් ඉන්න. ආර්ථික ගැටලු වලට කලින් තරුවක් දාලා යන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය යනවා. අපද්‍රව්‍ය යනවා. අපද්‍රව්‍ය යනවා. ලියා ගන්න ප්‍රයෝජනවත් කාලය අවසන් වුණු විදුලියෙන් හෝ කෝෂයකින් ක්‍රියාත්මක වන උපකරණ. විදුලි උපකරණ. ප්‍රයෝජනවත් කාලය නැත්නම් ක්‍රියාකාරී කාලය අවසන් වුණු ප්‍රයෝජනවත් වරාණ ඇතුලේ ක්‍රියාකාරී කාලය අවසන් වුණු විදුලියෙන් හෝ කෝෂයකින් බැටරියෙන් විදුලියෙන් හෝ කෝෂයකින් ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික උපකරණ වේ. විදුලියෙන් හෝ තම ප්‍රයෝජනවත් කාලය අවසන් වුණු නැත්නම් ක්‍රියාකාරී කාලය අවසන් වුණු විදුලියෙන් හෝ කෝෂයකින් ක්‍රියාත්මක වන විදුලි උපකරණ නැත්නම් ඉලෙක්ට්‍රොනික උපකරණ වේ. දැන් ලියා ගන්න ආර්ථික මතවාද. ආර්ථික මතවාද එක පුතේ පොඩ බලා ගන්න. එකක් තමයි AI හින්දා ජොබ් වලට වෙන බලපෑම. ජොබ් නැති වෙන එක. මිලියන 14ක මිලියන 14ක් විතර දැනට ලෝකේ රස්සා නැති වෙලා තියෙනවා. හරි? AI හින්දා. ලියා ගන්න AI නිසා විවිධ රැකියා අහිමි වීම. දෙක රොබෝ තාක්ෂණය නිසා විවිධ රැකියා අහිමි වීම. නිෂ්පාදනාංශයේ රැකියා ගොඩක් අහිමි වෙලා තියෙනවා රොබෝවරු හින්දා. රොබෝ තාක්ෂණය නිසා විවිධ රැකියා අහිමි වීම. හරි. මේ ටික ඊළඟට ලියා ගන්න පොතේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගා ගන්න. මෙන්න මේ ටික ලියා ගන්න. මේවා නෙවෙයි මේ කොටුව. මෙන්න මේ හයිලයිට් කරන එක. ප්‍රකාශන හිමිකම. ඒ කියන්නේ යම් නිර්මාණයක අයිතිකරුවාට දෙන අයිතිය. බලපත්‍ර සහිත මුදුකාංග. ඒ කියන්නේ මුදුකාංගයත් එක්ක භාවිතා කරන්න බලපත්‍රයක් දෙන මුදුකාංග. ඒක යම්කිසි කාලයකට විතරයි දෙන්නේ. අවුරුද්දකට එහෙම. ඒවා අලුත් කරන්න ඕනේ. පේටන්ට් බලපත්‍රය නව නිර්මාණයක් ක්‍රමවේදයක් සඳහා පිරිනමනු ලබන අයිතිය. ඕම් පාඩම ඉවරයි. මේ ටික දාගන්න.
හරිනේ රයිට් ඊට පස්සේ මෙන්න ගිය සතියේ ප්‍රශ්න හරි ඕක ගෲප් එකට දානවා දෙපාරක් රිපීට් වුණානේ හරි මෙන්න ප්‍රශ්න ටික